ඉතින් යාළුවනේ මේ තියෙන්නේ බිත්ති වල ගාන පොටි. ඉතින් අද මම මේ පොටි රත් වෙන තෙල් එකකට දාලා බලන්න යන්නේ මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ඉතින් යාළුවනේ ඉස්සම අපි මෙතන ලිප හදා ගන්න ඕන. අපි තෙල් එක රත් කරගන්න චාත්තිය තියාගන්න. මේකට මේ ආයේ ගල් තුනක් අරන් තියෙනවා. අපි ගල් තුනේ තියා ඉස්සර ලිප හදාගමු. හරි මම මේ ආයේ ගල් තුනේ තියාත්තා. දැන් ඉතින් මේකට දර දාලා අපි මේක පත්තු කරමු. කණන් හදාගත්තා. ඔයාලට පේනවා ඉතින් මම මේ දෙල් ලිප හදාගෙන ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන මේක ටක් ගාලා ලිප පත්තු කරලා අපේ තෙල් එක දාලා පොටි එක රත් කරන්නයි හේන්නේ. එහෙනම් අපි දැන් ටක් ගාලා මේක අවුල ගමු. ඉතින් දැන් අපිට මේක අවුල ගන්න තියෙන්නේ අවුල ගමු එහෙනම්. අපි දැන් ඉක්මන් ගහන් ලිප අවුල ගමු. මේක ඇවිල්ලා ඉතින් මම ඉතින් මේ වගේ චාර්ට් එකක් ගාලා තියනවා. අපි දැන් ඒක ලිපේ තියාගමු. මම ඉතින් චාර්ට් එකේ මේ ලිපේ තියාගත්තා. මේන් ඉතින් යාළුවනේ මම ගෙනාවු තෙල් එක. දැන් අපි මේ තෙල් එක දැන් මේකට දා ගන්න ඕන. එහෙනම් අපි දාගමු. හරි දියන්න ඔයාලට පේනවා ඇති මම මේ විදිහට තෙල් එක දාගත්තා. හරි දැන් අපි මේ ටික රත් වෙනකන් ඉඳලා අපේ පොටි එක මේකට දාගමු. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මේ තෙල්ලෙන් බූලු දානවා. දැන් ඉතින් යාළුවා පොටි එකෙන් පොල් කට්ටක් දාලා පොටි එකට පොල් කට්ටක් දාලා ඉතින් අපි පොල් ටිකක් අරන් දාමු දැන්. මේ තෙල් එක නම් දැන් හොගාලා පෑනවා. ඕන් දැන් මම පොටි ටික දාන්න යන්නේ. යාළුවනේ පොට් ටික දැම්මා. දැන් අපි දීලා බලමු මොනවා වෙයිද කියලා. තව පොට් ටිකක් දාගමු ඉතින් යාළුවනේ. පොටි මදි වගේ කියලා මට හිතෙනවා. තව පොට් ටිකක් අරන් අපි දාගෙන බලමු. යාළුවනේ පොටි එකෙන් බුබුලු දානවා ඉතින්. මම ඉතින් මේ පොටි එක ටිකක් හොදට හැදි ගාගත්තා. තාම නම් ඉතින් වැඩි විශේෂ දෙයක් කියලා මුකුත් තුන්නේ නැහැ. යාළුවට මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් බලාගෙන ඉන්න වීඩියෝ එකේ. යාළුවනේ ඉතින් මේ පොටි එක කැට ගහනවා මන්ද යට නම් එන කැට ගහලා තියෙන්නේ. මේ නිකන් පේනත් වෙනවා ඒකේ පොටි එකේ. යාළුවනේ මේ පොටි එක කැට ගහනවා මේ ඔයාලට පේනවා මේ. අයිනේ දිගට කැට ගහලා තියෙන්නේ මේ. පොටි එක එන්න දැන් නම් කැට ගහනවා යාළුවනේ මේ. වටේ නම් හොදට යාළුවනේ කැට ගහලා තියෙන්නේ මේ. පොටි හොදට කැට ගහලා තියෙන්නේ මේ. යාළුවනේ ඉතින් මේක වෙන වැඩි විශේෂ දෙයක් කියලා තාම නම් මුකුත් තුන්නේ නැහැ. අද මේක තාරියක් මෙහෙම කියලා තියෙමු බලන්න. යාළුවනේ දැන් ඔයාලට පේනවා මේක අර කලින් තිබ්බ නිකන් දියර ගතිය නැතිලා දැන් ඔක්කොම නිකන් මේ බලනවා ඉතින් එක තැනක එකතු වෙලා ගුරු පාඩක් වගේ වෙලා තියෙන්නේ යාළුවනේ මේ. වතුර ගතිය හිදලා තියෙන්නේ මේ. මේ ඔයාලට පේනවා මේ. කලින් තිබ්බ වතුර දියර ගතිය නේද? කලින් තිබ්බ දියර ගතිය දැන් නැතිලා මේ. එයා වේලිලා ගිහිල්ලා වෙලා තියෙන්නේ. නිකන් අමුතුම ක්‍රීම් ගතියක් වගේ වෙලා තියෙනවා ඉතින් ඔයාලට පේනවා ඇති මේ. මේ වටේ වෙන හොදට දැන් කැට ගහලා ආයි සුදු පාට කුඩු කුඩු වැඩ වැටෙනවා මේ.
මේ යාළුවනේ දැන් ඔක්කොම වටේ තිබ්බ එකතු වෙලා එක ගුලියකට ගහලා තියෙන්නේ මේ යාළුවනේ දැන් නම් තිබ්බ දියර ගතිය හොදරම වගේ හිලා තියෙන්නේ මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ යාළුවනේ මේ රට ගහන්න ඕන දැන් නම් එන්නේ යාළුවනේ යාළුවනේ මේක දැන් ගල් වෙලා තියෙන්නේ මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ කැට වෙලා තියෙන්නේ යාළුවනේ ඔයාලට පේනවද මේ හරි අපි මේක තාම ඉවර නෑ දැන් මේක බාල පොඩි වැඩක් කරන්නයි ඉතින් යන්නේ හරි ඉතින් අපි දැන් මේක බාගෙන මෙන්න මේ කප් එක උඩට දාගමු ඉතින් යාළුවනේ මම මේ පොටි ටික මේ විදිහට මේ කප් එකට දාගත්තා ඔයාලට පේනවාද මේක මාරු විදිහට කැටලා තියෙන්නේ යාළුවනේ මේ ලීයත් කඩුවා මේක ඔබන්න ගිහින් යාළුවනේ අපි දැන් මේ ටික කොහොමද කප් එකට තවම මෙහෙම සෙට් කරනවා උඩ ගල්ලා වෙනවනේ යාළුවනේ ටික අතට යන ලාවට දිගට ගතියක් තියෙනවා සාමාන්‍යයෙන් පොඩි දිගට ගතියක් තියෙනවා නේ ලාවට දිගට ගතියක් තියෙනවා උඩ උඩ ගල් වෙලා වගේ පොමකට හරි යාළුවනේ ඉතින් අපි දැන් මේක දවස් දෙකක් විතර තියලා බලමු මොනවා වෙයිද කියලා ඉතින් යාළුවනේ මම මේ විදිහට මේක අවුවේ තියාගන්නවා එයා අපි තව දවස් දෙකකින් විතර මේකට මොනවා වෙයිද කියලා බලමු යාළුවනේ ඉතින් මම මේ වීඩියෝ එක ගන්න දැන් හරියටම අද දවස් දෙකකට පස්සේ ඉතින් අපි බලමු අපේ පොඩි මිශ්‍රණය දැන් දවස් දෙකකට පස්සේ මොනවා වෙලාද කියලා කිව්වේ දැනට මම මේ මිශ්‍රණය හදලා දවස් දෙකකට පස්සේ තමයි දැන් බලන්නේ කියලා ඉතින් යාළුවනේ ඔයාලට පේන්නේ මේ අපේ පොඩි මිශ්‍රණය කියන්නේ අපි හදපු පොඩි වීඩියෝ එකක් කරලා ඒක හොඳටම කැටලා තියෙන්නේ යාළුවනේ බින්නේ වම් මුකුත් වෙන්නේ නැහැ ඉතින් මාර විදිහට කැටලා තියෙන්නේ ඒක යාළුවනේ ඉතින් මේ මම ඒක ගලව ගන්න කියලා කැඩිලා ගියා හැබැයි කැඩලා ගියාට ඒක නිකන් කුඩු කුඩු වගේ නේ අමුතු විදිහට ගල්ලා තියෙන්නේ නේ ඔයාලට පේනවද ඉතින් යාළුවනේ ආයෙත් තවත් මේ වගේ එක්ස්පෙරිමන්ට් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා වීඩියෝ කරලා like එකක් දාලා ඊළඟට ඕන වීඩියෝ එක කමෙන්ට් එකකුත් දාලා යන්න. ඉතින් ආයෙත් මේ වීඩියෝ එකෙන්